මේ විඩියක විස්සයිස ඒලල් කරන ඔයාලට ඉතින් විස්සයිස ඒලම් එක්සෑම් එකට තියෙන්නේ තව දවස් 47ක් වගේ ඉතාම පොඩි ප්‍රමාණයක්. ඉතින් මේනකොට ඔයාලා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඇති. හැබැයි මේ ස්ට්‍රෙස් එකට මුවා වෙලා ඔයාලා වැඩ නොකර ඉන්නවා නම් ඔයාලගේ අවුරුදු ගානක මානසික මෙතනින් අපත යනවා. ඒලල් කියන්නේ මැරතන් එකක් නම් දැන් ඔයාලා ඉන්නේ මැරතන් එකේ අවසාන හරිය. මේ මැරතන් එකේ අවසාන හරිය තමයි ජයග්‍රාහකයා තීරණය වෙන්නේ. ඉතින් මගේ අත්දැකීම අනුව මේ දවස් 47 ඵලදායීව ගත කරන්න මම ඔයාලට පොඩි උපදෙසක් දෙන්නම්. ඔක්කොටම කලින් අපි විෂයන් තුනේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරගෙන ඉන්න ඕනේ. හරිද? හැබැයි දැන් තියෙන දවස් ප්‍රමාණයත් එක්ක බැලුවම දවස් 15ක් දවස් 17ක් ඇතුළත අපි මේක ඉවර කරගන්න ඕනේ. සමහර අය දැනටමත් ඉවර කරගෙන නැති, සමහර අයට තව ගොඩක් පාඩම් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි එක්සෑම් එකට මාසයකට කලින් අපේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් අවසන් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ විෂය නිර්දේශ කියන්නේ එක්සෑම් එකට මාසයක් තියෙද්දි අපි ආයෙ නැවත අලුත් කරුණු ඉගෙන ගන්න යන්නේ නැහැ. ඒ තිබ්බ කරුණු වලින් නැවත මතකාවර්ජනය කරන එක තමයි අපි කරන්න ඕනේ. ඒ හින්දා ඉතිරි දවස් 15 17 ඇතුළත ඔයාලා විෂය නිර්දේශය කවර් කරගෙන ඉන්න ඕනේ. හරි. දැන් අපි කතා කරමු එක්සෑම් එකට මාසයක්. ඒ කියන්නේ අවසාන දවස් 30 ගැන අපි කතා කරමු. අංක 1 ඔයා මේ දවස් 30 පේපර්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ පාස් පේපර්ස් පුළුවන් තරම් කරන්න ඕනේ. ස්පෙෂල් ගත්තොත් 2019 2024 නිව් සිලබස් එකේ ඉන්න පේපර්ස් ටික ওই පේපර්ස් ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. සහ ඔයා දවසකට පැය 12ක්වත් වැඩ කරන්න ඕනේ. අත්‍තරම වැඩ කරන කාලෙකින් වැඩ ගන්නන්නේ ඔයා වැඩ කරන ටිකේ උපරිම ඵලදායීතාවයෙන් වැඩ කරන්න ඕනේ. සමහර අයගේ ඵලදායීතාවය පැය 6ක් වැඩ කරත් ඒක පැය 12ක වැඩක් තවත් ළමෙක්ට ගන්න පුළුවන්. සහ අනිවාර්යයෙන්ම නිින්ද ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම දවසට පැය 5ක් 6ක්වත් නිදා ගන්න ඕනේ. මොකද නිින්ද කියන එක අපිට අත්‍යවශ්‍යයි. අපි පාඩම් කරන කරුණු මතකාවර්ජනය කරන්න මේ නිින්ද කියන එක ඉතාමත් අත්‍යවශ්‍යයි. හරි. අපි දැන් අවසාන දවස් 4 ගැන කතා කරමු. අවසාන දවස් 4 ගැන කතා කරද්දී අපේ එක්සෑම් එක තවත් දවස් 4ක් විතරයි තියෙන්නේ. මේ දවස් 4 ඒවා ෆුල් ફોකස් එක දෙන්න ඕනේ එක්සෑම් එක පටන් ගන්න දවසේ තියෙන විෂය ගැන විතරමයි. මොකද පළවෙනි දවසේ තියෙන විෂය විතරක්ම ફોකස් කරලා වැඩ කරන්න ඕනේ. එතකොට අපිට පළවෙනි දවසේ එක්සෑම් එකට ගියාම එන ගැම්ම එක්සෑම් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි එක්සෑම් එක හොඳට ස්ටාර්ට් කරා කියලා අපිට සතුටක් එනවා. සායි සතුට නිසා අපිට දිගටම කන්ටිනියු කරන් එක්සෑම් එකට සතුටින් මුහුණ දෙන්න පුළුවන්. අපිට ඉතින් කරන්න ඕනේ අදාළ විෂය සියලුම විෂය කරුණු අපි නැවත මතකාවර්ජනය කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් විෂය සම්පූර්ණ ඉගෙනගෙන ඉවරයි. ඒක නිසා අපි විෂය හොඳට දන්නවා. ඒ නිසා අපි ෆාස්ට් ට්‍රැක් අදාළ විෂය සියලුම කරුණු අපි නැවත මතකාවර්ජනය කරගෙන යන්න ඕනේ. සහ අපි පාස් පේපර්ස් 2019 ඉඳන් 2024 අපි කොටස් වශයෙන් කරනවා. මෙතන අපි ෆුල් පේපර් වශයෙන් අපි කරන්නේ නැහැ. මොකද ෆුල් පේපර් වශයෙන් කරනකොට මෙතන කාලයක් නෑ. අපි එක එක කැටගරි වලට දාලා එක එක විදිහට කරනවා. විශේෂයෙන් 2019 2024 MCQ papers නැවත නැවත වට කිහිපයක් කිරීමෙන් අපිට හොඳ දැනුමක් ගන්න පුළුවන්. හොඳ ප්‍රැක්ටිස් එකක් ඒක. සහ මොඩල් papers වල විවරණ. ඔයා ක්ලාස් වල කරපු මොඩල් papers වල විවරණ මෙන්න මේ කාලේ බලන්න ඕනේ. ඒක ගොඩක් වැදගත්. ඔයාට ඉගෙනගත්ත කරුණු නැවත මතක් කරගන්න මේක ගොඩක් ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම තමයි දැන් අපි කතා කරමු එක්සෑම් එකට දවසකට කලින් ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ එක්සෑම් එකට එක් දවසකට පෙර. මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම 20 25 level exam paper එක time තියලා කරන්න ඕනේ. ඔයා මීට කලින් 20 25 level exam paper එක කරලා නැත්තම් මේක මේ කොටාත් සාර්ථක වෙනවා. මොකද අපි ඒතර paper එකක් කලින් දවසේ, කියන්නේ exam එකට කලින් දවසේ full paper එකක් time තියලා කරලා යන්නේ. කියන්නේ ගිය අවුරුද්ද paper එක අපි time තියලා කරලා. මේක හොඳ අත්දැකීමක්. මම කියන්නේ ඔයාලට මේ පේපර් එක කලින් කරන්න එපා. පුළුවන් තරම් ඉන්න. ඒ කියන්නේ එක්සෑම් එක හෙට නම් අද පේපර් එක කරන්න. ඒක ඔයාලට ගොඩක් ලොකු හොඳ අත්දැකීමක් වෙනවා. සහ මේ පේපර් එකේ ඩිස්කෂන් එකත් ඔයා YouTube එකකින් ඔයාලා බලා ගන්න පුළුවන්. ගොඩක් සරල දානවා. ඉතින් විශේෂ ෆයිල් එක්සෑම් එක කරලා ඒකේ ලකුණු බලුවා, ඒකේ හරි වැරදි බලුවම ඔයාලට හොඳ කොන්ෆිඩන්ස් එකක් එනවා. සහ අපි එක්සෑම් එකට දවසකට කලින් ඒ විෂයේ සියලුම කරුණු නැවත වේගයෙන් මතකාවර්ජනය කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ දැන් ආයි මේ විෂය සම්පූර්ණයෙන් ඉගෙනගෙන ඉන්න. ඉතින් මේ දවසේ ආයි විෂය ආයි අදින් පස්සේ බලන්නේ නැහැ නේ. ඒ නිසා අද ෆුල් ફોකස් කරලා මේ විෂයේ සියලුම කරුණු නැවත තාමත් වේගයෙන් මතකාවර්ජනය කරගෙන යන්න ඕනේ. හරිද?
ඒකම තමයි ඔයා අනිවාර්යයෙන්ම පැය 6ක නිින්දක්වත් යන්න ඕනේ. සහ අනිවාර්යයෙන්ම පේපර් එකට එන ප්‍රශ්න වල තියරි අනිවාර්යයෙන්ම නැවත බලන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවනේ පේපර් එකට අනිවාර්යයෙන්ම එන ප්‍රශ්න තියෙනවානේ. ඒ පේපර් එකට අනිවාර්යයෙන්ම එන ප්‍රශ්න කීපයක් කියලා තියෙනවානේ. ඒ ප්‍රශ්න වල තියරි උඩින් බලලා නැවත අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ. සහ අනිවාර්යයෙන් දවසට මේ දවසේ පැය 6ක නිින්දක් තියෙනවා. ඒ කියන්නේ එක්සෑම් එකේ හෙට අද පැය 6ක හොඳ නිින්දක් තියෙනවා. ඉදිපරාගෙන ඉන්න එක්සෑම් ලියන්න බෑ. මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් ඔයාලා එක්සෑම් එකකට කලින් දවසේ 12ට වගේ නිදාගෙන උදේ 6ට වගේ නැගිටින්න. මේක පැය 6ක හොඳ සූදායි නිින්දක් වඩ ලබන්න හේතුවක් වෙනවා. හරි. දැන් එක්සෑම් දවස ගැන අපි කතා කරමු. එක්සෑම් දවසේ උදේ 6ට නැගිටිනවා. ප්‍රබෝධවත් නැගිටලා මේ දවසේ පොඩි වැඩක් වඩ කරන්න තියෙනවා. මොකද්ද? ඔයාට නිතරම අර අමතක කරන කරුණු තියෙනවානේ. මේ අමතක කරන කරුණු විතර පොයින්ට්ස් වශයෙන් අපි කීපයක් බලනවා. වේගයෙන් බලන්න යනවා. කියන්නේ දැන් මට නම් ඉනෝගනික් වල තිබ්බෝ එක එක පාට අමතක කරන සීන් ටිකක්. ඉතින් මම ඕක එක්සෑම් එකට කලින් දවසේ තමයි බලන්න ගියේ. ඒ කියන්නේ ඒවා එක්සෑම් වල පේපර් ලිව්වා ආයෙ පහුවද අමතක. අන්න ඒ වගේ එක එක ප්‍රතික්‍රියා අනම්මනම් තියෙනවානේ. අපිට ඒවයි කලින් බලාගෙන එක්සෑම් එකට කලින් දවසේ බැලුවත් ඒවත් මතක හිටින්නේ නැහනේ. එක්සෑම් වල උදේ කි බලලා යනවා. සා මේ දවසේදී වා අතන වැඩියෙන් ફોකස් කරන්න ඕනේ. වා එක්සෑම් හෝල් එකට යනකොට අරගෙන යන්න ඕන දේවල් ගැන. ඒ කියන්නේ පෑන් මකන අපි ඉන්ඩෙක්ස් නම්බර් ඒ කියන්නේ ඇඩ්මිෂන් එක ඔය ඔක්කොම තියනවාද බලලා හරියට අපි ලැහැත්තා තමයි එක්සෑම් එකට යන්නේ. ඉතින් මේ විදිහට මේ දවස් 47 කල්පනාකරණය කරොත් ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා ඔක්කොටම all the best.